අයිබෝවන් කියලා පිළිගන්නවා අමිලෙගොඩ මහවත්ත YouTube channel එකට. සත්‍ය තොරතුරු විශ්වාසයෙන් දැනගන්න අපිත් එක්ක නිරන්තරයෙන් එකතු වෙන්න කියලා මතක් කරන ගමන් අද දවසේ යම් කාරණා කීපයක් ගැන කතා කරන්න ඕන කියලා හිතුවා. එකක් තමයි අපි දැක්ක ජනාධිපතිවරයා සඳුදා දවසේ සියලුම අමාත්‍යාංශ ලේකම්වරු කැඳවලා රැස්වීමක් අරන් තිබුණා. ඒ රැස්වීමේදී අපි දැක්ක ජනාධිපතිවරයා බොහොම වැදගත් ප්‍රකාශයක් කරනවා. ඒ තමයි ඕනම දෙයක් කෙරෙන දිශාවට වැඩ කටයුතු කරන්න, නොකෙරෙන දිශාවට වැඩ නොකිරීමට වග බලා ගන්න කියලා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දීමක් කරා. අපි බලමු ඇයි ඒක වැදගත් වෙන්නේ. ඇයි ජනාධිපතිවරයාට එහෙම ජනාධිපති ලේකම්වරුන්ට කියන්න සිද්ධ වුණේ කියන එක. ඊට පස්සේ දැක්කා පහුගිය කාලය තුලම මේ මාධ්‍ය මර්ධනය ගැන, සමලිංගික ක්‍රියා ප්‍රවර්ධනය ගැන, ඒ වගේම ජොනි සහ පුත්‍රයා බන්ධනාගාරගත වීම කියන කාරණා සම්බන්ධයෙන් නිරන්තරයෙන් ප්‍රවෘත්ති වාර්තා පළ වුණා. ඒවල රටේ ජාතික ආර්ථිකයට සමස්තයට බලපෑමක් නොවුනත් මේ හරහා කතා කර යුතු දේවල් කීපයක් තියෙනවා කියලා හිතුණා. ඉතින් වෙලාව ලැබෙන විදිහට අද වැඩසටහන තුල ඒ ගැන කතා කරමු කියලා හිතුවා. අපි දැක්ක සඳුදා දවසේ ජනාධිපතිවරයා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවලා ඔවුන්ට උපදේශයක් දෙනවා. ඒ උපදේශය තුල මම දැක්කයි තමත් වැදගත් ප්‍රකාශයක් කරනවා. ඒ තමයි ඕනෑම දෙයක් කෙරෙන දිශාවට කටයුතු කරන්න, නොකෙරෙන දිශාවට නෙමෙයි කටයුතු කළ යුත්තේ කියන එක. රාජ්‍ය ආයතනයකින් සේවාවක් ලබාගත් පුරවැසියෙක් මං හිතන්නේ මේ රටේ ලබා නොගත්ත පුරවැසියෙක් හොයාගන්න බැරි තරම්. මොනෑම් අවස්ථාවක රෝහලක, ප්‍රාදේශීය සභාවක, වෙනත් රාජ්‍ය ආයතනයක, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක, එහෙම නැත්නම් වනජීවී පොලිසියක, ඕනෑම ආයතනයක අපි මොනෑම් හෝ සේවාවක් ජීවිතේ කොයිම හරි වෙලාවක ලබාගෙන තියෙනවා. හැබැයි බොහෝ අවස්ථාවලදී අපිට තිබුණේ ඒ ගැන ඉතාමත් කලකිරුණු සහ යම් ආකාරයක දෝෂාරෝපණයක්. කියන්නේ හැම රාජ්‍ය ආයතනයක්ම එහෙමයි කියන එක. නමුත් බහුතරය අපි දැක්කේ එහෙම ඒවා රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳ විවිධ ප්‍රවෘත්ති අපි දැක්කා. ජනාධිපතිවරයා ලේකම්වරුන් කැඳවලා මූලික වශයෙන් අයවැය පදනම් කරගෙන ප්‍රකාශයක් කරනවා. මොකද 2025 අවුරුද්දේ ආණ්ඩුවට තිබිච්ච ලොකුම විවේචනයක් තමයි ප්‍රතිපාදන නිසියාකාරව වැය කරලා ඒ ව්‍යාපෘතිවලට ඒවා යොදාගෙන නැහැ. එම ව්‍යාපෘතිවලට ඒවා ලබාගෙන නැහැ. එහෙම නැත්නම් ලබාගත් ඒවා නැවත හරවාගෙන කියන එක. එහෙමනම් පැහැදිලි මේ විපක්ෂයෙන් හෝ වෙනත් කණ්ඩායම් වලින් හෝ ආණ්ඩුවට එන හරයාත්මක විවේචන පිළිබඳව ආණ්ඩුව ප්‍රතිචාර දක්වමින් ඉන්නවා. මොකද ආණ්ඩුවට තියෙන විවේචනයක් තමයි මේ මිනිස්සුන්ගේ විරෝධයට, එහෙම නැත්නම් මිනිසුගේ අදහස් වලට මේ ආණ්ඩුව කන් දෙන්නේ නැහැ. මේක මේ පැලවත්තෙන් ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක් කියන එක. නමුත් ඊයේ රැස්වීමත් එක්ක ඒ ලේකම්වරුන්ට මම හිතන්නේ රාජ්‍ය ආයතනයක ඉන්න පරිපාලනයේ ඉහළම නිලධාරියා තමයි ලේකම්වරයා කියන්නේ. එතකොට ඒ ලේකම්වරුන්ට උපදෙස් දෙනවා අයවැය සම්බන්ධයෙන් ගත්තම ප්‍රමුඛතාවය මත තමයි මුදල් වෙන් කරලා තියෙන්නේ. ඒ යම් ශේෂ්ත්‍ර කොයිතරම් වැදගත්ද, කොයිතරම් ප්‍රමුඛද, කොයිතරම් සුවිශේෂීද ආර්ථිකයට, ඒ අනුව ඒ ශේෂ්ත්‍ර වර්ධනය කිරීම, පවත්වාගෙන යාම සඳහා තමයි මේ මුදල් යොදවලා තියෙන්නේ. ඒකින්ද මේ මුදල් අර පිරිමැස්මෙන් ඉතාමත් කළමනාකරණයෙන් යුතුව සම්පූර්ණය වර්ෂය තුල ප්‍රයෝජනයට ගන්න කියන එක ජනාධිපතිවරයා සියලු ලේකම්වරුන්ට ලබා දුන්නා. ඒකෙන් පැහැදිලි වෙනවා ආණ්ඩුව තමන් තුල සිදුවිය යුතු හරයාත්මක වෙනස්කම් විවේචනයන්ට, අදහස් වලට ඇහුම්කන් දෙමින් සිද්ධ කරනවා කියලා. ඒකින්ද මින් ඉදිරියට ඔය නාමල්ලට, සජිත්ලට, එහෙම නැත්නම් විපක්ෂයේ ඔය බංකොලොත් ත්‍රිවිල් පක්ෂවලට කියන්න බෑ මේ ආණ්ඩුව ජනතාවගේ අදහස් වලට, එහෙම නැත්නම් තමුන්ලාගේ අදහස් වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියන එක. ඒ වගේම ජනාධිපතිවරයා බොහොම වැදගත් ප්‍රකාශයක් කරනවා. අර මම මුලින් කිව්වා වගේ වැඩක් නොකෙරෙන තැනට නෙමෙයි, කෙරෙන තැනට වැඩ කරපල්ලාය කියන එක රාජ්‍ය සේවයට ඉතාමත් වැදගත්.
මොකද අපි දකිනවා මේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය වැඩ සිද්ධ නොවෙන්න මුදල් තියෙද්දි වැඩ නොකෙරෙන්න ඒක බරපතල තත්වයක්. මොකද රටේ ජනතාවට ඍජුව ප්‍රතිලාභ ලැබෙන ශේෂ්ත්‍ර සඳහා තමයි රටේ ප්‍රාග්ධන වියදම ඒ වගේම දැන් අපි දන්නවා මේ දිත්වා සුලි කුණාටුවත් එක්ක විශාල වැඩ කොටසක් කෙරෙන්න තියෙනවා. එතකොට මේවා වලදී මේ රාජ්‍ය ආයතන කාර්යක්ෂමව කළමනාකරණයෙන් සහ ප්‍රශස්තව මේ මුදල් ජනතාව අතරට යන තත්වයට ජනතාවට ඒවයින් සේවාවන් ප්‍රතිලාභයන් ලැබෙන තැනට වැඩ කටයුතු කිරීම 2026 අවුරුද්දේදී ජනතාවගේ පැත්තෙන් ඉතාමත් වැදගත් වෙනවා. මොකද එහෙම නොවුනොත් ජනතාවට තේරෙයි තමන්ගේ අබලන් වෙච්ච පාරවල් ටික එහෙම නැත්නම් නවීකරණය විය යුතු පාරවල් ටික හැදිලා නැහැ. රටේ රෝහල් පද්ධතිය දියුණු වෙලා නැහැ. රටේ ඖෂධ ටික හිඟ වෙලා. එහෙම නැත්නම් රටේ අධ්‍යාපනයේ වර්ධනයක් වෙනසක් සිද්ධ වෙලා නැහැ කියලා හිතේවි. ජනාධිපතිවරයා කියලා තියෙනවා පැහැදිලිවම මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. කළ හැකි උපරිමයෙන් ප්‍රමුඛත්වයේ දීලා ප්‍රශස්ත ලෙස ආණ්ඩුව ලෑස්ති මේකට මුදල් වියදම් කරන්න. එහෙනම් මේ වැඩේ ජනතාව අතරට අරගෙන දුවන්න ඕන. මේ අයවැයේ තියෙන යෝජනා ක්‍රියාත්මක කරන්න ඕන රාජ්‍ය යාන්ත්‍රණය. ඒක ජනාධිපතිවරයාටවත් ඇමති මණ්ඩලයටවත් එහෙම නැත්නම් වෙනත් පෞද්ගලික පාර්ශවයකටවත් කරන්න බෑ. ඒ සඳහා ව්‍යවස්ථාවෙන් නීතියෙන් බලය තියෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණයට. ඒකින්ද මේ රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රධානින්ට මේ උපදේශය දීම මං හිතන්නේ 2026 වසරේ ජනතාවගේ පැත්තෙන් අපිට තියෙන ඉතාමත් වැදගත් කාරණාවක් විදිහට අපි දකිනවා. මින් ඉදිරියට ජනතාව විදිහට අපිට පුළුවන් මේ නිලධාරීන්ට රාජ්‍ය ආයතන වලට මොන හරි අඩුපාඩුවක් දැක්කොත් ඒ පිළිබඳ හඬ නගන්න හොයා බලන්න. ඒ වගේම බලපෑම් කණ්ඩායම් විදිහට පෙනී හිටින්න. මොකද ජනාධිපතිවරයා කියලා තියෙනවා මේ ඕනම දෙයක් කෙරෙන තැනට මිසක් නොකෙරෙන තැනට වැඩ කටයුතු කරන්න එපා කියන එක. ආයෝජනයන් අධෛර්යයක් වීම, එහෙම නැත්නම් මේ රට තුල වෙනත් අලුත් ව්‍යාපෘති අධෛර්යමත් වීම, මේ ආයතන අතර තියෙන කබෑදීම, එක ආයතනයක් පරයා තව ආයතනයක් තමන්ගේ බලය පාවිච්චි කරලා යම් දේ නවත්වා ගැනීම, වළක්වා ගැනීම මේ රටේ සංවර්ධනයටත් ජන ජීවිතයටත් ප්‍රබල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහෙමනම් 2026 ජනාධිපතිවරයා පටන් ගත්තම මුල් සතියෙම මුළු රාජ්‍ය යාන්ත්‍රණයටම කිව්වා හොඳ පණිවිඩයක් වැඩක් කරනවා මිසක් නොකරන තැනට මේ වැඩේ අදින්න එපා. එහෙම තැන් තියෙනවා නම් දැන් ජනතාවට පුළුවන් ඒවා ආණ්ඩුවට පෙන්වලා දෙන්න. මෙන්න මේ රාජ්‍ය ආයතනවල මෙන්න මේම නිලධාරීන් ඉඳගෙන මේ වැඩේ කකුලෙන් අදිනවා. මොකද ඒක අපි 2025 අවුරුද්දේදී දැක්කා. ආණ්ඩුව යම් වේගයකින් දුවන්න ලෑස්ති වුණත් රාජ්‍ය අංශයේ ඇතැම් නිලධාරීන් දේශපාලනය නිසා හෝ තමන් කලින් හිටපු පක්ෂ පාටවලට තියෙන ගැතිභාවය නිසා මේ වැඩේ ඇදගෙන ඉන්නවා. අපි හිතනවා 2026 වසරේ ඒක එහෙම නොවේවි කියලා. ඒ වගේම ආණ්ඩුව පැත්තෙනුත් ජනාධිපතිවරයාගේ පැත්තෙනුත් මේක පිළිබඳව මේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව වැඩේ කෙරෙන තැනට වැඩේ වෙනවද කියන එක පස්සෙන් ඉඳලා බලාවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි දැක්ක අර ජානක වක්කුඹුර හරි ලස්සන කතාවක් කියනවා පොහොට්ටුවේ 2026 සැලැස්ම සම්බන්ධයෙන්. මොකද්ද? යම් හේයකින් අනුර සහෝදරයා එහෙම නැත්නම් ජනාධිපතිවරයා මේ ආණ්ඩුව දාලා ගියොත් නාමල් ලෑස්තිලු මේ ආණ්ඩුව බාර ගන්න. අපි පොඩ්ඩක් මේ වීඩියෝ එක අහලා ඉමු. ටාගට් එක මොකද්ද 2026? පවත්වන ඕනම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමටත් නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි අපේ පක්ෂේ ශක්තිමත් කරගෙන මේ ආණ්ඩුව ගෙදර යවන වැඩ පිළිවෙලට අපි නායකත්වය ලබා දෙනවා. ජනාධිපතිතුමාට බැරි වෙලාව දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවුරුදු දෙකම ඉල්ලාස් වුණා. බැරි වෙලාවත් මේ ජනාධිපතිතුමාට ඉල්ලාස් වෙන්න වුණොත් එහෙම. එතකොට ඒ ආණ්ඩුව ගන්න නාමල් රාජපක්ෂ මැතිතුමා ඕන වෙලාවක බය නැතුව හැංගෙන්නේ නැතුව එඩිතරව රට බාර ගන්න ඕන වෙලාවක් කැමති. ඇහුවා නේද? අන්න ඒක තමයි. මේවා නම් හාස්‍ය ජනක අර අපි කියන්නේ කොහෙන් hina වෙන්දද කියලා හිතා ගන්න බැරි ප්‍රශ්න. හැබැයි රටේ තියෙන ප්‍රශ්නය තමයි දැන් යම් හේයකින් මේ ආණ්ඩුවට විරුද්ධව කවුරු හරි කතා කරනවා නම් කොහරි තැනක ඉඳගෙන මේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරනවා නම් අපි පෙරලා ඒ අයකින් අහන්න ඕන ප්‍රශ්නයක් තමයි හරි මේ ආණ්ඩු ඉවත් කරලා ඕගොල්ලෝ ගේන්න හදන මීට වඩා ප්‍රශස්ත මීට වඩා කාර්යක්ෂම මීට වඩා විනීතභාවයකින් යුත්
මීට වඩා පිරිසිදු භාවයකින් යුත් දූෂණයෙන් තොර දේශපාලඥයෝ හෝ කණ්ඩායම් කවුද? ඔය ජානක වක්කුඹුර කියන විදිහට නාමල් රාජපක්ෂ එන්න බලාගෙන ඉන්නවා. නාමල් රාජපක්ෂ කවුද? නාමල් රාජපක්ෂගේ පැටිකිරිය මොකක්ද? නාමල් රාජපක්ෂගේ තාත්තට මේ රටේ ආර්ථික ඝාතකයෙක් විදිහට නම් වෙලා බලය අතහැරලා යන්න උනේ ඇයි කියන දේ මේ රටේ මිනිසුන්ට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. ඉතින් එහෙව් නාමල් රාජපක්ෂ අප්ප නොකළ දේ කරන්න එන නාමල් රාජපක්ෂ අප්පගේ පුතා නෙමේද? අපිට ඒක තමයි අහන්න වෙන්නේ. ඉතින් අනිත් අය සම්බන්ධයෙන්ොත් එහෙමම තමයි අපි අහන්නේ. මේ ආණ්ඩුව හොඳ නෑ කියන මේ ආණ්ඩුවට කිසි පදනමක් නැතුව විවේචන කරන කණ්ඩායම් වලින් ඔබේ විකල්පය කුමක්ද? ඔබේ විකල්පය කුමක්ද? අන්නේ විකල්ප පිළිබඳ තමයි මේ ගැටලුව තියෙන්නේ. ඒක හින්දා මම හිතනවා වර්තමානයේ අඩුපාඩු තියෙනවා. කටවරද්දා ගැනීම යම් යම් තැන්වලදී පිටපොට පටලා ගැනීම නිසා යම් යම් වැරදි සිද්ධ කරමින් ඉන්නවා. නමුත් වර්තමාන පාලනය විසින් වර්තමානය වන විට අර ආර්ථික ඝාතකයන් බඳු වූ අපරාධ සිද්ධ කරලා නැහැ කියන දේ පිළිබඳ අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම ඉදිරියටත් එහෙම නොවේවි කියලත් මේ රටේ ජනතාවට ඒ විශ්වාසය එහෙමම තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. එතකොට ඒ වගේම අපි දැක්ක පහුගිය දවස්වල මේ මාධ්‍ය මර්ධනය ගැන බොහොම දරුණුවට කතා කරා. අපි ක්‍රියාකාරකයන් විදියට මේ අදහස් දක්වන පාර්ශව විදියට මාධ්‍ය නිදහස උපරිමයෙන් රැකිය යුතුයි සුරක්ෂා කළ යුතුයි කියන තැන ඉන්නවා. මොකද ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතා වැදගත් සාධකයක්. තොරතුරු දැන ගැනීමට අදහස් ප්‍රකාශ කිරීමට ඔය කියන අයිතීන් දෙකටම මාධ්‍ය නිදහස තිබිය යුතුයි. නමුත් අපි දන්නවා මේ රටේ ඉතිහාසය තුල ගත්තම මේ රටේ මාධ්‍ය ආයතන කීපයක් තියෙන්නේ රජයේ මාධ්‍ය ආයතන දෙක ඇරුණුකොට පෞද්ගලික පාර්ශවයන් අත. එතකොට පෞද්ගලික පාර්ශවයන් මත තිබුණු මාධ්‍ය හැසිරුණු ආකාරය පිළිබඳ බලපුවම අපි දැක්කා ඇතැම් මාධ්‍ය නාලිකා හිමිකරුවන්ට තමන්ට තිබුණු පෞද්ගලික ප්‍රශ්න තමන්ගේ සහෝදරයා මේ රටේ නීතියේ යටතේ දඬුවම් ලබලා උපරිම දණ්ඩනය ලැබිලා ඉන්න අවස්ථාවක ඔහුව මුදවා ගැනීමේ ව්‍යාපෘතියක් විදිහට ඔහු මේ රටේ ඔවුන් එකතු වෙලා මේ රටේ රැල්ලක් හදන්න මහ විශාල දායකත්වයක් දෙනවා. ඒ හරහා ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය පාලනයට ගේනවා. හිතමුකෝ ඒ පාලනයට ගෙනල්ලා අද මේ වෙනකොට අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මේ රට ඇදලා දාපු තැන. ගෝඨාභය රාජපක්ෂව ගෙනල්ලා ඒගොල්ලෝ කොහොම හරි තමන්ගේ සහෝදරයාට මුල් අවස්ථාවේම ජනාධිපති සමහව ලබා ගත්තා. ඒකට ඔවුන්ගේ අරමුණ ඉෂ්ට වුණා. මේ රටේ එක්තරා මාධ්‍ය ආයතනයක ඔවුන්ගේ අරමුණ ඉෂ්ට වුණා. සහෝදරයාට නිදොස් කොට නිදහස ජනාධිපති සමාව කියන දේ ලැබුණා. නමුත් රටේ ජනතාවටත් වෙච්ච ඉරණම මොකක්ද? 2022 වෙනකොට මේ රටේ ශාන්තිත හිඳිලා ගොවිතැන පිළිබඳව පොහොර ප්‍රතිපත්තිය ගෙනල්ලා මේ රටේ ආර්ථිකය නැත්තටම නැති කරලා අන්තිම ඩොලරයටත් හිඳලා මේ රටේ තෙල් පෝලිං ටික මේ රටේ ගෑස් පෝලිං ටික විදුලිය කප්පාදු වෙන තැනට රෝහලක බෙහෙත් ටික නැති වෙන තැනට ජන ජීවිතය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වෙන තැනට මිනිසුන්ට මහපාරට බැහැලා අරගල කරන්න වෙන තැනට ගෝඨාභය රාජපක්ෂගේ පාලනය අසමත් වෙනවා. එහෙම හැසිරිච්ච මාධ්‍ය නාලිකා දැන් මේ වෙනකොට උත්සාහ කරනවා නැවතත් තවත් වටයකින් ඒ තමන් එකපාරක් ජයග්‍රහණය කරලා නැවත පරාජය වුණු ඒ අරමුණ සඳහා මේ රටේ මාධ්‍ය හසුරුවන්න. ඒක අර අපි පෙනී හිටින එහෙම නැත්නම් අපි ආරක්ෂා කළ යුතුයි රැකගත යුතුයි කියන මාධ්‍ය නිදහස නෙමෙයි. ඒක වල්බూరు නිදහසක්. ඒක කුමන්ත්‍රණකාරී තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් මත සිද්ධ වෙන කුමන්ත්‍රණයක්. එතකොට දේශපාලන කුමන්ත්‍රණ සඳහා මාධ්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් අපි කියන්නේ වැට බැඳිය යුතුයි. ඒ සම්බන්ධයෙන් වැට බැඳිය යුතුයි. ඒ කියන තැන අපි ඉන්නවා. මොකද ඒ කෙනෙකුගේ හෝ දෙන්නෙකුගේ පෞද්ගලික අවශ්‍යතා නිසා තවත් වාරයක් මේ රටවල් අරාජිත වෙන්න බෑ. අරාජික වෙන්න බෑ මේ රටවල්. අන්න ඒකයි ওই මාධ්‍ය නිදහස පිළිබඳව මාධ්‍ය සංවිධාන හදාගෙන විපක්ෂයේ හිටපු පෙරදිච්ච ජනතාව ප්‍රතික්ෂේප කරපු සෙට් එක මොකක් හරි පොල් කෙන්දක් හවු වෙච්ච ගමන් ඕකෙල්ලිලා නලියන ඒ සෙට් එක දැන් මාර විදිහට
මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී හිටින හැබැයි ඔය අයියලා මේ රටේ කීත් නොයල්ලා එක් නැඩි ගොඩලා ලසන්තලට මාධ්‍ය කරුවන් විදිහට ජීවිත තර්ජන මරණ පැහැර ගැනීම සිද්ධ වෙනකොට ඔය අයියලා පාරට බැස්සේ නැත. එතකොට දොළවත්තලා සංජීව එදිරිමාන්නලා ඔය ඉන්න උදය ගම්මන් පිරලා මී කිව්වේ නෑ විමල් වීරවංශලා ඔය ටක වංශලා කවුරුත් එළියට බැස්සේ නෑ. අදටත් ඒ ගැන කතා කරේ නෑ. මේ රටේ මාධ්‍ය ආයතන වලට ගිනි තියද්දි බෝම්බ ගහද්දි පත්තර පුච්චලා දාද්දි කවුරුත් ඒ වෙනුවෙන් පෙනී හිටියේ නෑ. හැබැයි දැන් උත්සාහ කරනවා මාධ්‍ය නිදහස නැහැයි කියලා තවත් දේශපාලන ව්‍යාපෘතියක තමන්ට සක්ක ගහන මුක්ක ගහන උන්ට කඩේ යන්න. ඒක මං හිතන්නේ මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන කාරණාවක්. එහෙම නොවුනොත් මේ රටේ මිනිස්සුන්ට නැවත අර ඒ අය විසින් පත් කරන පඹයෙක් හෝ එහෙම නැත්නම් තවත් දේශපාලන අපරාධකාරයෙක් බලයට එම නිසා සිද්ධ වේවි මේ ආකාරයට රට අතීතේ වින්ද දස දුක විඳින්න. අපි හිතනවා දැන් රට යම් ආකාරයක ධනාත්මක මාර්ගයක ගමන් කරනවා. අඩුපාඩුකම් ප්‍රශ්න පොඩි පොඩි දේවල් තියෙනවා. එතකොට දන්නවා මේ දවස්වල බොහෝම අර 6 වසර අච්චුපතට ආපු සමලිංගිකත්වයේ පිළිබඳ වෙබ් අඩවියේ කතන්දරයත් එක්ක අගමැතිතුමිය අධ්‍යාපන ඇමතිවරිය විදිහට බොහොම දරුණු පීඩනයකට මාධ්‍ය ප්‍රහාරයකට හෙල්ල වෙමින් ඉන්න. හැබැයි අපි දැක්කා ඉතිහාසයේ පළවෙනි වතාවට ආණ්ඩුවේ ප්‍රෝත්ති සාකච්ඡාවට මේ අගමැතිවරියක් ඇවිල්ලා මාධ්‍යවේදීන්ට උත්තර දෙනවා. එතකොට අගමැතිනිය ඒ තමන්ගේ වගකීම බොහොම නිර්භීතව ඇවිල්ලා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයට පත් කරනවා. එතකොට අපි දකිනවා මේ රටේ නීති ප්‍රතිසංස්කරණයක් සහ අධ්‍යාපනය කියන ප්‍රතිසංස්කරණය කියන්නේ කාරණා දෙකක් කියන එක බොහොම පැහැදිලිව අගමැතිනිය පෙන්වා දෙනවා. අපේ මතය තමයි මේ රටේ තියෙන සભ્યත්වය, මේ රටේ තියෙන සංස්කෘතිය, ආගම දහමින් බුද්ධ ආගමෙන් වෙනත් ආගම් වලින් ලැබිච්ච පෝෂණය එක්ක අපි විශ්වාස කරනවා සමලිංගිකත්වයේ වගේ දේවල් මේ රට තුල ප්‍රවර්ධනය නොකළ යුතුයි. ඒ මගේ පෞද්ගලික මතය. ඒක එක්ක බොහෝ දෙනෙක් ඉන්නවා ඇති. ඒ ගැන කිසිම තර්කයක් අපිට නැහැ. නමුත් අපි විශ්වාස කරනවා මේ රටේ අතපය සෝදලා කැම ටිකක් කන්න ඕන කියන තැන ඉඳලා මේ රටේ සෞඛ්‍ය පිළිබඳව හොඳ අධ්‍යාපනයක් මේ රටේ ජනතාවට, මේ රටේ දරු පරපුරට ලැබිය යුතුයි කියලා. ඒ තුල යම් හෝ කණ්ඩායමක් උත්සාහ කරනවා නම් තමන්ගේ පෞද්ගලික මතවාදයක්, තමුන්ගේ පෞද්ගලික අභිලාෂයක් මේක තුලට ඔබ්බන්න, අන්න ඒක සම්බන්ධයෙන් ආණ්ඩුව පළමුවෙන් සංවේදී වෙන්න ඕන. ඊළඟ කතාව. මේ කතාව ආණ්ඩුවට. අපි දන්නවා ඕනම දෙයක් කරද්දී ඕනම ක්‍රියාවලියක් තුළ, ඕනම පරිපාලනයක් තුළ, ආයතනයක් තුළ, පවුලක් තුළ වේවා ප්‍රමුඛතා ලයිස්තුව කියලා දෙයක් තියෙනවා. එතකොට ඔය කියන සමලිංගික නීති වෙනස් කිරීම හෝ වෙනත් කියන කාරණා නීති ප්‍රතිසංස්කරණයන් තුළ ඉහළට එන්නේ මොන ප්‍රමුඛත්වෙන්ද කියන එක ආණ්ඩුව තහවුරු කරගන්න ඕනේ. අපි දැක්කා එක්තරා කාලයක මේ රටේ බල්ලන්ගේ පූසන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන්ොත් නීති ගෙනෙන්න හදපු අවස්ථාවේදී එකඟයි. ඒ වගේ නීති එන්න ඕන. හැබැයි ඊට කලින් වෙනස් වෙන්න ඕන. මේ රටේ යවත් කාලීන වෙන්න ඕන. නීති ගණනාවක් තියෙනවා. උදාහරණයක් විදියට අපි දැක්කා එක්ස්ප්‍රස් පර්ල් නැව මේ රටේ ගිලුණු වෙලාවේ එවකට හිටපු අධිකරණ ඇමතිවරයා මොකක්ද ඇවිල්ලා කිව්වේ? අපිට වන්දි ගන්නවත් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නවත් අපිට නීති නැහැ. එහෙනම් අපි අහනවා දැන් එහෙම අත්දැකීම් ලැබලා මේ රටට පරම්පරා ගණනාවකට වන්දි ගෙවන්න වෙන විනාශයක් වෙච්ච එක්ස්ප්‍රස් පර්ල් නැවේ අත්දැකීමෙන්වත් අපි ඒ නීති යවත් කාලීන කරගත්තාද? ඒකින්ද අපි ආණ්ඩුවට යෝජනා කරනවා සමලිංගික කතන්දර වලට යන්න කලින් අපි අත තියන්න ඕන ප්‍රමුඛත්වතාවයේ ඉහළ තැන්වල තියෙන නීති ශ්‍රේෂ්ඨ තියෙනවා. තාම අපි අත තියලා නැති. ඒකින්ද ආණ්ඩුව වහාම ඒව වලට අත තියන්න ඕන. ඒක ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි. මේ රටේ ජනතාවගේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි. අර මං කලින් කිව්ව උදාහරණේ 100 ගණන් දහස් ගණන් නැව් අපේ මේ මූදු සීමාවේ යනවා අපේ රටේ භූගෝලීය පිහිටීමත් එක්ක. ඉතින් ඕනම අවස්ථාවක නැවතත් එක්ස්ප්‍රස් පර්ල් වගේ සිදුවීමක් මේ රට තුල තියෙන්න පුළුවන්. හැබැයි ඒක නොවෙන්න හේතුව තමයි ඒ කාලේ හිටපු ඇමතිලා වගේ ගතමනාවට නැව් වරායට ගේන අය නැතිව ඇති කියලා අපි විශ්වාස කරනවා. නමුත් ඕනම අවස්ථාවක එහෙම දේවල් වෙන්න පුළුවන්. එහෙම දෙයක් වුණොත් කොහොමද රට ඒ සඳහා නීතිය පැත්තෙන් මුහුණ දෙන්නේ කියන එක
පොඩි සරල උදාහරණයකින් තමයි මම මේ කතා කරේ. ඒකින්ද ආණ්ඩුවට නැවත වරක් අපි කියනවා ඕනම දෙයක් ප්‍රමුඛතා ලයිස්තුව අනුව පිළිවෙලට යන්න. ඔය යට තියෙන ඒවා උඩ අදින්න ගියාම ප්‍රශ්න එනවා. ඒවා අපි අනවශ්‍ය විදිහට දේශපාලන වාසි ගන්න එක එකාට ලබා දෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගත්තම ප්‍රතිසංස්කරණ ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි පිටු 200 ගානක පොතක එක අකුරු 10ක 15ක වෙබ් පිටුවක් සම්බන්ධයෙන් තමයි ඔය විවේචන එල්ල කරන සියලු දෙනාටම එල්ලෙන්ඩ පොඩි පොටක් පාදලා දුන්නේ. එහෙමනම් අපි හිතනවා අනිත් සාතිශය බහුතරය තුල එහෙම එල්ලෙන්ඩ දෙයක් නැතුව ඇති. මොකද ආණ්ඩුවට ගත යුත්තක් තියෙනවා. ආණ්ඩුව දිහා විපක්ෂය බොහොම සූක්ෂමව ඉන්නවා. බොහොම හොඳයි. මේවා දිහා බලන, මේවා විවේචනය කරන, බොරුවට හෝ මේවා අරන් ඇවිල්ලා සිවුරු කඩාගෙන, රෙද්ද කඩාගෙන, ජනාධිපති ලේකම් කාර්යාලවල රඟන, අර සංග මැරයෝ, එහෙම නැත්නම් අර කස්සපලා වගේ ඔය සිප්පි කටු, ඒක හින්දා ඒ වගේ අයත් ඉන්න ඕනේ. මොකද ඒකෙන් ආණ්ඩුවට යම් උත්තේජනයක් ලැබෙනවා. හැම දෙයක්ම හැම පියවරක්ම බොහොම පරිස්සමෙන් තියන්න ඕන. මොකද ඇලපිල්ල ඉස්පිල්ල පොඩි වෙබ් අඩවියක අකුරු කීපය ආණ්ඩුවට පොඩි හෝ හිසරදයක්, පොඩි හෝ ප්‍රශ්නයක් ඇති කරන නිසා. ඒකින්ද ඒ දේවල් අපි අසුභවාදීව දකින්නේ නැහැ. නමුත් ආණ්ඩුව බොහොම පරිස්සමෙන් මේ ගමන යන්න ඕන. ප්‍රමුඛතා ලයිස්තුව විදිහට අරගෙන ඒ ප්‍රශ්නවලට ආණ්ඩුව උත්තර දීගෙන ගියොත් වැඩේ වරදින එකක් නෑ. ජොනි නේද? යස් පපා අපේ දරුවෝ කටපාඩම් කරන පොඩි සින්දුවක් නේද? ඉංග්‍රීසි සින්දුවක්. ඉතින් ජොනි පපයි ජොනි සනයි දෙන්නම අත්අඩංගුවට පත් වෙලා මේ වෙනකොට රිමාන්ඩ් භාරයට පත් වුණා. අපි දැක්කා ජොනි බැන යනවා නේද? ආණ්ඩුවට අවුරුදු 10ක් විතර පරණ චෝදනාවලට දැන් අත්අඩංගුවට ගන්නවා කියලා. ඔව් ජොනි. මොකද අවුරුදු 10කට කියන්නේ දැන් අවුරුද්දක් බොහොම කෙටි කාලයක් නේ මේ ආණ්ඩුව බලයටපත් වෙලා. ඒකින්ද මීට අවුරුදු 10කට කලින් අත්අඩංගුවට ගන්නපත් වෙන්න හිටපු මිනිස්සු තමයි. එහෙම වුණේ නැහැ. මොකද ඕගොල්ලන්ගේ රාජපක්ෂලා, ඕගොල්ලන්ගේ රනිල් වික්‍රමසිංහලා, ඕගොල්ලන්ගේ මෛත්‍රීපාලලා තමයි රටවල් පාලනය කරේ. ඒකින්ද ඕගොල්ලෝ අතර තිබුණු ඕගොල්ලෝ යාළුවෝ මල්ලි ඩීල් එක නිසා ඕගොල්ලෝ බේරිලා හිටියා. නමුත් කර්මයට මුහුණ දෙන්න වෙනවා. අඬ කෙන්ද්‍රි ගගා හරි ජොනීලා ඒවට යන්න ඕන. මොකද ජොනීලාගේ කටවල් ඔහොම නෙමෙයි තිබුණේ. මතක ඇතිනේ නේද? අර අරගලයට කලින් කියෙව්වේ කොහොමද? රටේ මිනිස්සු තෙල් ප්‍රශ්නෙට, ගෑස් ප්‍රශ්නෙට, ජීවන බරට ජීවත් වෙන්න බැරි කමට පාරට හන්දියට එනකොට කිව්වා එක කපුටෙක් එල්ලලා, එක කපුටෙක් මරලා තට්ටක් එල්ලුවා නම් ඔය සේරම කපුටෝ කටවහ ගනී කියලා. හැබැයි ජොනී දැනගත්තා මේ රටේ මිනිස්සු ජොනී හිතන දාතියේ කපුටෝ නෙමෙයි. කවුද කපුටෝ සහ කවුද මේ රටේ කොන්දක් තියෙන මිනිස්සු කියන එක මේ රටේ මිනිස්සු ජොනීලාට ඉගැන්නුවා. ඒක හින්දා ජොනී ඒ අරගලයෙන් ගත්ත චේන්ජ් එකත් එක්ක, අපි කිව්ව සිස්ටම් චේන්ජ් එකත් එක්ක අවුරුද්දක් දෙකක් පරක් වෙලා හරි ආණ්ඩුව තුල ඕගොල්ලන්ට මේ වැඩේ වෙනවා අපිට විශ්වාසයි. දැන් ජොනී කියනවා මේ මොකක්ද මේ තියෙන පොඩි ප්‍රශ්න, අධිකරණයේ තියෙන ප්‍රශ්න නිසා අපි මාධ්‍ය තුල ඒවා කරුණු සාධක එක කතා කරන්න ඒක අධිකරණය විසඳගනි. හැබැයි අපි කියනවානේ බර මොනවාද කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් ජොනියෝ කියලා තමයි අපිට කියන්න වෙන්නේ ජොනීට. ඒකින්ද කෙන්දිරි ගගා හරි කෙකර බබා හරි ජොනීලට සිද්ධ වෙනවා කරපු පව්වලට දඬුවම් විඳින්න. ඒක ප්‍රමාණය දඬුවම මොකක්ද කියන එක මේ රටේ ස්වාධීන අධිකරණය ජොනියලට කියලා දේවි නේද? ජොනියලගේ කටවල් තිබුණේ ඔහොම නෙමෙයිනේ. මයිල් ගහකට අත තියන්න දෙන්නේ නැහැ කිව්වා අර කුරුණෑගල පෞරාණික ගොඩනැගිල්ල කඩපු තමන්ගේ නගරාධිපතියා වෙනුවෙන්. අන්න එහෙම තමයි ජොනීලා නීතිය නැමුවේ. ඉතින් එහෙම නීතියත් එක්ක සෙල්ලම් කරපු, නීතියට පාඩ දැමපු මයිල් ගහකටවත් තමන්ගේ කුක්කන්ගේ, තමන්ගේ ඇච්චන්ගේ මයිල් ගහකටවත් අත තියන්න බැරි වෙන තැනට නීතිය බැඳලා දාපු, නීතියේ කටවහපු ජොනියා අද නීතියට කෙන්දිරි ගගා බඩ ගන්න එක ගැන නම් අපිට බොහොම සතුටුයි. මේ ආණ්ඩුවට කතිරකින් හරි වචනකින් හරි එහෙම නැත්තම් මේ ආණ්ඩුව වෙනුවෙන් හිටගත් එක ගැන පුරවැසියෝ විදියට අපි හැමෝටම ආඩම්බර වෙන්න තිබුණා. ආඩම්බර වෙන්න පුළුවන් අනිවාර්යෙන්. මොකද මේ ජොනියලා වගේ උන් අද කෙන්දිරි ගාන නිසා එක වෙන්න ඕන. අපි දැක්කා කෙහෙලිය පරපුර ඇතුළට යනවා. නිකන් නෙමෙයිනේ. අප්පලා බාප්පලා පුත්තු මාමණ්ඩියලා බෑනලා ඔක්කොම එක්ක හොරා කාපු නිසා ඇතුළට ගියා.
ඉතින් ජොනීලගේ පුතාලත් එහෙම එකතු වෙලා කොම්පැණි ගහගෙන කළු සල්ලි සුදු කරා නම් ඒගොල්ලන්ටත් දඬුවම් ලබන්න වෙයි. ඒක එහෙම තමයි නේද? කරපු දේවල් කොහෙදී හරි පළ දෙන්න එපා මැරෙන්න කලින්. ඒක එහෙම තමයි. ඔය වගේ තව බොහෝ අයට එන්න නියමිතයි දැන් එක එක්කෙනා. අපි දැක්කනේ පහුගිය කාලෙත් ඇතුළට ගියා. ඒකින්ද ජොනි සෙල්ලන්නේ නැහැ. සෙල්ලම් කරන්න බෑ. කොහොමත් කරපු දේවල් වලට නම් දඬුවම් විඳින්න වේවි. එහෙමනම් අදට වැඩසටහනෙන් සමුගෙන යනවා. පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් වැඩසටහන් කරගන්න උනේ නැහැ. කාර්ය බහුල වුණා. නත්තල් ඔය සමය එක්ක. ඉතින් නැවත වරක් මතක් කරනවා අමිලෙගොඩ මහවත්ත YouTube channel එකට channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔබට ඒ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ අපේ අදහස් දේව වාක්‍යසේ පිළිගත යුතුයි කියලා දෙයක් නැහැ. මේ අපි දරන පෞද්ගලික මතයන්. ඔබ මේවා එක්ක එකඟ වෙන්න පුළුවන්. ඔබ මේවා එක්ක විරුද්ධ වෙන්න පුළුවන්. ඒ අදහස් සියල්ලම අපි ඔබට ආරාධනා කරනවා කමෙන්ට් සෙක්ෂන් එකේ යොදාගෙන යන්න කියලා. කිසිම කමෙන්ට් එකක් අපි මකන්න යන්නේ නැහැ. ඒ සියල්ල දෙහා අපි බොහොම වමනාවෙන් බලනවා. ඒ වගේම ඔබ හිතනවා නම් මේක ෂෙයා කරගන්න ඕන මේ අදහස් ඔබේ යාළු මිත්‍රයෝ එක්ක මේක ෂෙයා කරගන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.